මේක 1992 92 A level ගාන අක්‍රමවත් හැඩයක් ඇති තුනී තාඩුවක් තන්තුවක ආධාරයෙන් ඒ ලක්ෂයෙන් නිදහසේ එල්ලා ඇති අයුරු එක රූපයෙන් පෙන්වා ඇත. එතකොට ඒ ලක්ෂයෙන් එල්ලපුවාම මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ ලක්ෂයේනේ. මේ ලක්ෂයේ මෙන්න මේ රේඛාවේ කොතනක හරිනේ තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ දෙවෙනි අවස්ථාවේදී B ලක්ෂයේ නිදහස එල්ලලා තියෙනවා කියලා. ඒකට B ලක්ෂයෙන් එල්ලපුවාම මෙන්න මේ රේඛාව මත තියෙනවා. ඊට පස්සේ අර A dash යා කරන්න. එතකොට මේ කැපෙන තැන තමයි අපි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ හතරෙන් උත්තරේ.